ඔබ දැක්කේ නැද්ද හතරවෙනි දේව දූතයා? නැහැ කියනවා. ඇයි ඔබ දැක්කේ නැද්ද මිනිස්සු දඬුවම් වලට අහු වෙලා ඉන්නවා. කසපහරවල් කනවා, අත්පය කපනවා, ආණ්ඩුවෙන් හිරේ දානවා, වද දෙනවා, ටයර් වල පුච්චලා මරනවා. ඔබ දැක්කේ නැද්ද? නොඑක ආකාරයට ඒ කාලේ තිබිච්ච වද ඔක්කොම මේකේ තියෙනවා. සාමාන්‍ය මනුස්ස ලෝකේ මේ වද බන්ධනට ලක් වෙනයි දැන් අපේ ලංකාවේ දැක්කනේ පසුගිය දවස්වල වද දීපු තාලෙනේ මේ කණෙන් ගහනවා ඇණයක් ඊළඟ කණෙන් එන්නේ. මතකනේ පසුගිය දවස්වල ඒ වගේ වද දෙනවා. එතකොට මිනිස් ලෝකේ මෙහෙම වද නම්. එතකොට මෙයා ගන්න උඹ හිතුවේ නැද්ද මිනිස් ලෝකේ මෙහෙම වද තියෙනවා නම් පරලෝක කොහොම ඇද්ද කියලා උඹට හිතුන්නේ නැද්ද කියලාම. අනේ හිතුන්නේ නැහැ කියනවා. කරන්න දෙයක් නැහැ ඔය කර්මය. මව් විසින් කළාත් නෙමෙයි, නුඹේ පියා විසින් කළාත් නෙමෙයි, වෙන නුඹේ දරුවෙක් විසින් කළාත් නෙමෙයි, සහෝදරයෙක් කළාත් නෙමෙයි, සහෝදරියක් කළාත් නෙමෙයි, ඥාති මිත්‍රාදීන් කළාත් නෙමෙයි, යාළු මිත්‍රාදීන් කළාත් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කළාත් නෙමෙයි. තමන් විසින්ම දෙවි කෙනෙක් කළාත් නෙමෙයි, තමන් විසින්ම කරගත්තු දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මේ පුතත්ජන කෙනා ගැන. පුතත්ජන කෙනාගේ මානසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන මොකීකටද? මතක් කරගන්න වතුරු වීදුරුවකට. ආර්යයන් වහන්සේ ආර්ය ධර්මයේ හැසිරෙන නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයාගේ ජීවිත උපමා කරලා තියෙන මොකීකටද? ගංගාවකට. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එකම ප්‍රමාණයේ ලුණු කැට දෙකක් අරගෙන අර වතුර වීදුරුවටයි ගඟටයි දැම්මොත් මොකක්ද ඇති වෙන වෙනස කියනවා. භික්ෂුන් වහන්සේලාම කිව්වා ස්වාමීනි අර වතුර වීදුරුවට දාපු ලුණු කැටේ ඉක්මනින්ම ලුණු රස වෙනවා. ඒ වතුර එක ගඟට ගානක්වත් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරන ඒ වගේ තමයි මාර්ගඵලලාභී කෙනෙකුට එකම චුල්ලු කර්මය පුතඥයෙක් කෙනෙකුට නිරේට යන්න හේතු වෙනවා. මාර්ගඵලලාභී කෙනෙකුට ගානක්වත් නැහැ කියනවා. බලන්න එතකොට කර්මයෙන් කොයිතරම් අකුසල වේගයන්ගෙන් කොයිතරම් ආරක්ෂා කරලා දෙනවද ධර්මයේ හැසිරෙන එක්කෙනාව. එතකොට මේ සාමාන්‍ය කෙනාගේ ජීවිතය මොකක් වගේද? වතුරු විදුරකගේ පුංචි. එතකොට අහනවා පස්වෙනි දේව දූතයා ගැන. යම රජුරු අහනවා ඒ පුරුෂය. ඔබ දැක්කේ නැද්ද පස්වෙනි දේව දූතෙක් මේ මනුස්ස ලෝකේ හිටියා? අනේ දැක්කේ නැහැ. ඇයි? මිනිස්සුયો ඔබ දැක්කේ නැද්ද? මිනිස්යන් මැරිලා ඉන්නව දැක්කේ නැද්ද? මලකුණු දැක්කේ නැද්ද? දැක්කා කිව්වා. ඉතින් ඔබට හිතුන්නේ නැද්ද මමත් මැරෙනවනේ? මමත් ඔය විදිහට මැරිලා ඉන්නේ. මම මැරිලා යන්නේ ඉස්සර වෙලා මං කොහොම හරි මේ වැරදි නිදහස් වෙලා යහපත් ජීවිතයක් ගෙවන්න ඕනි කියලා තමන් ගැන හිතුවේ නැද්ද? අනේ ස්වාමීනි මට හිතන්න බැරුණා ප්‍රමාද වුණා. එහෙනම් කරන්න දෙයක් නැහැ. ප්‍රමාද වුණා නම් ප්‍රමාද වෙච්ච කෙනෙකුට සිද්ධ වෙන්න ඕන දේ උඹට දැන් සිද්ධ වෙලා. ඔය කර්මය නුඹේ මව් කළාත් නෙමෙයි. නුඹේ පියා කළාත් නෙමෙයි. දරුවෙක් කළාත් නෙමෙයි. සහෝදරයෙක් කළාත් නෙමෙයි. සහෝදරියෙක් කළාත් නෙමෙයි. නෑදෑයෙක් කළාත් නෙමෙයි. යාළු මිත්‍රයෙක් කළාත් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කළාත් නෙමෙයි. දෙවියෙක් කළාත් නෙමෙයි. උඹ විසින් කරපු එකක්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උඹට විදවන්න සිද්ධ වෙන්නේ කියලා ඔන්න දැන් කරුණු පස් ආකාරයකින් කරුණු කියනවා යම රජුරෝ කියලා ඉවර වෙලා රජුරෝ නිහඬ වෙනවා. දැන් කරුණු ඒ කියන්නේ පස් ආකාරයකින් එයාට ඒක සිහිපත් කරවනවා. එයාට වැරදිච්ච දේ එයාගේ නොමග ගියේ එක පස් ආකාරයකින් සිහිපත් කරවනවා. සිහිපත් කරවලා ඉවර වෙලා රජුරෝ මොකද දඬුවම් නියම කරන්නේ නැහැ. රජුරු නිස්සබ්ද වෙනයි බේරගන්න විදියක් නැහැ. නිස්සබ්ද වෙන්නේ ඒකයි. බේරගන්න විදියක් තියෙනවා නම් රජුරු බේර ගන්නවා. බේර ගන්නවා.
නිරේට ගිහිල්ලා මේ රජුරුවන්ගෙන් බේරිලා ආපු එක්කෙනෙක් ඉන්නවා. මේ දවස්වල මහාන වෙලා ඉන්නේ. එයාට තාම මතකයි ඒක. එයා අනිත්‍ය භාවනාව වඩලා තියෙනවා. රජුරුව මේ විදිහටම අහලා. මේ විදිහටම අහලා. අහලා ඉතින් ඊට පස්සේ ඇහුවලු උඹට මොකද වුනේ මේ ඇයි ඔබ මෙහෙම කළේ? අනේ මම මහාන වෙන්න හිටියේ කියලා. මහාන කියලා තින එකම වාසනාව මේ නිරේන් බේරෙන්න නිරේ දොරටුවට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි බේරෙන්න හේතුව අනිත්‍ය භාවනාව. අනිත්‍ය භාවනාව කළා. කිව්වලු මේ උඹට පිනක් තියෙනවා ආපහු මිනිස් ලෝකෙට යන්න. රජුරු යම රජුරු කතා කළා ඒකෙදි. මිනිස් ලෝකෙට යන්න ආපහු පිනක් තියෙනවා. කියන එකටම එතන තව එක්කෙනෙක් ඉඳලා කියලා තියෙනවා. උඹ මිනිස් ලෝකෙට ගියාට උඹට ජීවිතෙන් භාගයක් දුක් විඳින්න වෙයි කිව්වලු. කොහොම හරි මේ හාමුදුරු කියන්නේ ඒ ජීවිතෙන් භාගයක් දුක් විඳින්න වෙයි කියන කාරණේ කියලා තියෙන්නේ මායя. යම රජුරු අර විදිහට කියලා දෙනවා හොඳයි උඹ නිරේට යවන්නේ නැහැ උඹ නිදහස් කියලා. ඒක නිදහස් වෙලා මෙයා උපන්නා එදා වේලවත් හරි හම්බ කරගන්න බැරි පවුලක. තාත්තා බීගෙන ඇවිල්ලා අම්මට ගහනවලු. මෙයා ඉස්කෝලේ ගිහිල්ලා නේ අවුරුදු 9න් ගෙදරින් පැනලා ගිහින්. රස්සාව මොකද්ද? බේකරි එක පෝරණුවට දර දානවා. අන්තිමට බේකරියේ ගින්දරත් එක්ක තමයි රස්සාව. රස්සාව හැමතිස්සෙම ගින්දර පෙනිපෙනි ඒක තමයි රස්සාව. රස්නි වැඩි. ඉතින් එහෙම කළා අන්තිමට මෙයා මහාන වෙන්න කල්පනා හිතේ තිබිලා තියෙනවා මේක. චූටි කාලේ මේක මතක් වුණා. යන තැන හරියන්නේ නැහැ. අවුරුදු 40 වෙනකම්ම දුක් විඳා. අවුරුදු 40 තමයි මහාන වුණේ. බලන්න ජීවිතේ භාගයක්ම දුක් විඳා. නමුත් දැන් මහාන වුණාට ධර්මය අල්ලගන්න බෑ අරක මතක් වෙනවා. කම්පණි වගේ තියෙනවා ඒකට. පින්දහම් කරන මේ සුගතියයි. ඉතින් යම රජුරුව මොකද කළේ මේ කාරණේදී දැන් කරුණු පහක් කිව්ව කරන්න දෙයක් නැහැ. ඒ කිසිම උත්සාහයක් වීරිය කරන්නේ නැහැ. තමන්ගේ හිතේ හටගන්න අකුසල ධර්ම පාලනය කරන්න උත්සාහයක් වීරිය මොකවත් අරගෙන නැහැ. ඔබ හිතන හැටියට ලංකාවේ දැන් ජීවත් වෙන අයගෙන් මරුණොත් එහෙම කී දෙනෙක් සුගතියයිද? 0.9යි. 99.9%ක්ම එක්ක නිරේ, එක්ක තිරිසන් යෝනියේ, එක්ක පෙරේත ලෝකේ. හේතුව මොකද කියන්නේ? දනුත් දෙනවා, සිලුත් රකිනවා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. හේතුව මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? කේන්දර සරණ ගිහි. විහිළු නෙමෙයි මේ කියන්නේ. මිත්‍යා දෘෂ්ටික කෙනාට උපත් දෙකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔන්නම ලියා ගන්න මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට උපත් දෙකයි තියෙන්නේ. එකක් තමයි නිරය. අනිත් එක තිරිසන් යෝනිය. කේන්දරයිති මිත්‍යා දෘෂ්ටියටයි. සුබනක සුබනිමිති ඔක්කොමයිති මිත්‍යා දෘෂ්ටියට මිසක් සම්මාදිට්ඨියට නෙවෙයි. ඒව සරණ යන අයට හම්බ වෙන්නේ අනිත්‍යව තමයි. අන්න ඒකයි රහස. මේ මැරෙන අය යන්නේ මොකද දුගතිය? පෙරේත ලෝකවල යන්නේ මොකද? සුගතිය යන්නේ නැත්තේ ඇයි? තිසරණට එන්න විදියක් නැහැ. අර මිත්‍යා දෘෂ්ටිය නිසා. හොඳට බලන්න හිතලා මේක තේරෙනවා හොඳටම මේ හිතෙන් මේ සටන කරපු එක්කෙනා. කේන්දර සරණ ගියපු සුබනක සරණ ගියපු කෙනා ඒව අතෑරලා තිසරණට එන්න සටනක් කරන්න නැද්ද? සටනක් කරන්න තියෙනවනේ. අයි හිත බයයි. මේ බය අයින් කරලා තුන් සරණේ මනාකොට යා පිහිටන්න ඕන. පිහිටපු ගමන් යා ආරක්ෂා වෙනවා. අන්නේ තුන් සරණට එන්නේ නැතුව තුන් සරණට පයින් ගහනවා. අර කේන්දරේ පැත්ත ගිහිල් අරගෙන. එවල ඉඳලා යාට වරදිනවා. ඒකයි මේ ලංකාවේ වරදින්නේ.